welcome back to my YouTube channel. ඔන්න මම ඉස්සෙල්ලාම 2025 A level ලියලා කැම්පස් යන පාස් වෙච්ච නංගින මල්ලිලාට හදවතින්ම සුබ පතනවා. ඒ වගේම කැම්පස් යන රිසාර්ට් මදි නංගිලා මල්ලිලාටත් මට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔයාලට තව ෂයි දෙකක් තියෙනවනේ. ඒ හින්දා ඒකට දැම්මේ දැම්ම වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේම තර්ඩ් ෂයි කරලා රිසාර්ට් මදි වෙච්ච අය ඇති. ඒ අයට මට කියන්න තියෙන්නේ සමහරවිට මේක ඔයාගේ ටර්නින් පොයින්ට් එක නෙමෙයි වෙන්න පුළුවන්. තව අවස්ථා ගොඩක් තියෙනවා ජීවිතේ සාර්ථක කරගන්න. ඒ නිසා ඒ ගැන පසුතැවෙන්නේ නැතුව ඉස්සරහට කරන වැඩ හොඳට මහන්සියෙන් කරගන්න. ඔයාලා දැනටමත් දන්නවනේ මම මේ වීඩියෝ එකෙන් මොකද ගේන්නේ කියලා. ඉතින් මම මේ දැන් ෆැකල්ටි ගාවට යනවා අපේ ෆීල්ඩ් විසිට් එක යන්න. අපේ ෆීල්ඩ් විසිට් එක අද තියෙන්නේ කැම්පස් එක ළඟ තැනක ෆාම් එකක. ඒ වුණාට ට්‍රාන්ස්පෝර්ට් කැම්පස් එකෙන් දෙනවා. අද අපි තැන් දෙකකට යනවා. බැච් එක දෙකට බෙදලා ගෲප් දෙකක් විදියට තමයි මේ තැන් දෙකට අපි යන්නේ. ඉස්සෙල්ලාම අපේ ගෲප් එක ගියේ වෙටර්නරි රිසර්ච් ඉන්ස්ටිටියුට් එකට. ඊට පස්සේ ගියා ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇනිමල් ප්‍රොඩක්ෂන්ස් ඇන්ඩ් හෙල්ත් එකේ ෆාම් එකකට. ඔන්න ළමයි අපි පළවෙනි තැනට ආවා. මේ ඉන්නේ අපේ කැම්පස් එකේ ඩිමෝ සර් කෙනෙක්. ඉස්සෙල්ලාම අපිට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන ගමන් තමයි මේ ඉන්නේ. මම ඔයාලට කියන්නම්කෝ අද අය අපි මෙතනට ආවේ කියලා. අපි අද ආවේ ගොවිපළ සතුන්ගේ කෑම වලට ගන්න තෘණ වර්ග බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිව්වොත් තනකොළ. අපි සාමාන්‍යයෙන් තනකොළ කියලා ගන්න සාමාන්‍යයෙන් පාරවල් අයිනවල් වල පිට්ටනි වල වගේ තියෙන දේවල්නේ. ඒ වුණාට මහා පරිමාණයෙන් කරන ගොවිපළ වල එයාලට වෙනම අපි කන භෝග වර්ග වගේම එයාලට ඒ දේවල් වවනවා. ඒ වගේම ඒ වවන තෘණ වර්ගවල පෝෂ්‍ය පදාර්ථ වැඩි සාමාන්‍යයෙන් අපි ඔය වල් තනකොළ වලට වඩා. අපි මේ තනකොළ හොඳට බලන්න ඕනි. ඒවා එකින් එකෙන් අපිට අඳුර ගන්න තමයි තියෙන්නේ. ඒවා අපිට එක්සෑම් එකේ ස්පොට් ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එකේදී අපි මේවා වෙන වෙනම අඳුර ගන්න ඕනි. මේවා ඔක්කොම එක වගේ නේ හින්දා අඳුර ගන්න අමාරුයි. බලන්නකෝ ඔයාලටත් මේවා අඳුර ගන්න පුළුවන්ද කියලා. මේ පිය වර්ග අඳුර ගන්න. හරි සම්පූර්ණ කියලා එකක් තියෙනවා. එතකොට CO4 එතකොට මේ පිය මොන ගොඩාක් එතන තියෙනවා. වැරයිටිස් එක. හරිද? එතකොට ඔයාලට කියයි. කොහොමද මේ වැරයිටි එක සමහර වෙලාවට සමහර වැරයිටිස් බ්ලේඩ් එක දිහා බලපන් අඳුර ගන්න. මොකද සමහර ඒවාගේ දැන් මේ බ්ලේඩ් එක ස්ටෙම් එක මෙතන නිකන් හරියට ෆොටෝ ෂූට් එකක් වගේ ළමයි. අර එහෙම ෆොටෝ ගන්නවා මෙහෙම ෆොටෝ ගන්නවා. අර ඈතින් පේන කූඩු වල ඉන්නේ කුකුළු. ඒ වගේම මෙහි හාපඩ ටිකකුත් හිටියා. බලන්නකෝ. ඊළඟට අපි අනිත් තැනට ගියා. ඒකට නම් යන්න උනේ ඉතින් පයින් තමයි. මේ අවුවත් එක්ක යන එක එපා වුණා.
මගෙත් මේ මෙතන වගේ හලු ඉදියක් නෑ එතනත් ඉතින් අපිට බලන්න තිබුණේ තනකොළ තමයි. බලන්නකෝ අවුව. පේනවද ඔයාලට තියෙන අවුව? මේ දවස්වල කොහොමත් අවුව සරයිනේ. මෙතනදිත් අපිට මේ තෘණ වර්ග ගැන මෙස අපිට කියා දුන්න කොහොමද ඒව අඳුරගන්නේ ඒ වගේ වෙනස්කම් මෙහෙම. මම මේ channel එකේ යුනිලොග් දේවල් වගේ ගේන්න බලාපොරොත්තු ඉන්නවා. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊට පස්සේ 12ට අපිට ඉවරුණා. ඒ ගමම අපි faculty ට ආවා. මට එන ගමන් නම් වීඩියෝස් ගන්න බැරි වුණා ඉතින්. අපේ faculty ගාව තියෙනවා milk bar එකක්. ඒක තියෙන දේවල් කිරි හැම ගන්න අපේ උඩ පෙරදිනින් කියලා ෆාම් එකක් තියෙනවා. ඒකෙන් තමයි කිරි හැම ඒකෙන් සතුන්ගෙන් තමයි කිරි හැම ගන්න. ඒ වගේන් තමයි මේ අයිස් එහෙම හදන්නේ. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. පරිස්සමෙන් ඉන්න. බයි.